වයිපර් එක කොහොමද ප්‍රශ්නයක් නේ. ශ්‍රී ලංකන් එක කොහොමද කැඩිලා තියෙන්නේ. මේ කැඩිච්ච ඒවා කොහොමද ශ්‍රී ලංකන් එකට ආවේ. ප්ලේන් එකක් ගන්නෙ නැතුව එයාලයින් එකක් ගොඩ දාන්න පුළුවන්. UNP එකේ කොහොමද තියෙන්නේ විකුණුම් සංස්කෘතියනේ. සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා අපිට බලන්න වෙන්නේ දැම්ම නෙමෙයිනේ. බෝට්ටුවේ මිනිස්සු ආවලා එයාලයින් එකක් ගොඩ දාන්න බෑ. නාමල් බේබිගේ ක්ලීනින් වැඩ වලට තියන් හිටියා. වයිපරේ විදියට. නඩු තීන්දුව ලැබෙමින් වැරදිකාරයෝ සිරගත කරමින් මොකද හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නැහනේ. හිර වෙන්නේ නැතුව මේක ගොඩ දාන්න නම් මොකද්ද කරන්න ඕනේ? නිකම් අර පොඩි කුවක කෑල්ලක් ෆ්ලයිට් එකෙත් වයිපරේ වැඩ කරන්නේ නැති එකේ මගේ වයිපරේ වැඩ කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ? නෑ නෑ වයිපරේ කිව්වේ නලින් බණ්ඩාරගේ කාර් එකේ වයිපරේ. වෙන වයිපර් ගැන හිතන්න එපා. නිකම් දේශපාලන තක්කඩිකම් වලට ඕක ඇතුලේ වයිපර් තියන් හිටපු නාමල්ලා වගේ මිනිස්සුන්ගේ පරීක්ෂණ කෝ කියලා ඇහුවනම් වයිපරේ කඩාගෙනද? වයිපරේ කැඩිලාද? සුන්දර සෙනසුරාදා දවසේ ආයිබෝන් ආදරෙන් පිළිගන්න ආයම් සම්පත් YouTube channel එකට. ඔව්. වයිපරේ සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ වයිපරේ. ඔව් කොහොමද වයිපරේ කොහොමද ප්‍රශ්නයක් නේ. එහෙමද? ඔව් ශ්‍රී ලංකන් එයාලයින් එකට අලුත්ම ගුවන් යානයක් එනවා. ඒක අර සාම්ප්‍රදායික ක්‍රමයට වෝටර් සැලියුට් එක ගහන වෙලාවේ ඒකේ එක වයිපරයක් වැඩ කරන්නේ නැහැ කියලා ඔන්න එක ලොකු මාතෘකාවක් කරගෙන පාර්ලිමේන්තුවේ කතා කරනවා මේක මෙහෙමයි අරමයි කැඩිච්ච එකක් මෙහෙමයි කියලා. වයිපරේ කැඩිලාද වයිපරේ කඩාගෙනද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකන් එක කොහොමද කැඩිලා තියෙන්නේ? ඒක දන්නවනේ. ඒක අද එකක් නෙමෙයි. මේ කතාවේ අපි අද පොඩ්ඩක් දිග අරගමු. ශ්‍රී ලංකන් එකට මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ කඩාගැනිලි මේ කැඩිච්ච ඒවා කොහොමද ශ්‍රී ලංකන් එකට ආවේ? ශ්‍රී ලංකන් එක වයිපරේ ගැන හොයන්න කලින් ශ්‍රී ලංකන් එක මේ තත්වයට බිඳ වැටුනේ ඇත්තටම කොහොමද? ශ්‍රී ලංකන් එක මේ වෙනකොට මිලියන ගානක ණයක් තියෙනවා. එතකොට මේ ශ්‍රී ලංකන් එක එමිරේට්ස් එකත් එක්ක ඉන්නකොට ආදායම් ලැබුවා. ඊට පස්සේ නැවත රජයට පවරා ගැනීමත් එක්ක ඔන්න අන්තිමට ශ්‍රී ලංකන් එක පාඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ දිගින් දිගටම මේක ඇතුලේ අක්‍රමිකතා ගොඩක් වෙනවා. ඒක හැමෝම දන්න කතන්දරේ. අපිට උදාහරණ වලට කිව්ව හැකි ඕකේ සභාපතිලා ඉන්නවා මහින්දගේ මස්සිනා නිශාන්ත වික්‍රමසිංහලා. එතකොට ඒ දවස්වල ශ්‍රී ලංකන් එක ගියේ කොහොමද? මහින්ද ෆ්ලයිට් පිටින් තියාගෙන දවස් ගණන් ටුවර් ගිහිල්ලා ඒවට ණය ගෙව්වේ කවුද? ලංකාවේ ජනතාවගේ බදු මුදල්. දැන් එතකොට වර්තමාන රජයේ ඇවිල්ලා තියෙනවා. ඔවුන් තීරණයක් අරන් තියෙනවා ශ්‍රී ලංකන් එක කිසියම් තැනකට ගන්න. මොකද අපිට විශ්වාසයක් තියන්න අමාරුයි ශ්‍රී ලංකන් එක මේ වැටිලා තියෙන අගාධෙන් අංග සම්පූර්ණ ගොඩ දාන්න මේ රජයේ මේ අවුරුදු 5ට පුළුවන් වේවි කියලා. මොකද ඔය ගෙවන්න තියෙන ණය කන්ද ගෙවන්න ලංකාවේ බදු සල්ලි සහ ඕක ආදායම උත්පාදනය කරගෙන එපයි කරන්න. මොකද ඔය දැන් ගත්ත ෆ්ලයිට් එකත් ලීස් එකක්. එතකොට ඔය ටික රන් කරනවා ඇරෙන්න ණය ටික ගෙවන්න තරම් ඉන්කම් එකක් ශ්‍රී ලංකන් එකට පුළුවන් වේද කියන්න දන්නේ නැහැ. මොකද සභාපතිවරයා පඩි ගන්නේ නැහැ කියලා කියන එතනත් අපිට කතා කරන්න පුළුවන්. මුලින්ම බලමු මේ ෆ්ලයිට් එකේ කතන්දරේ. මේ ෆ්ලයිට් එක දැන් ගොඩක් අය කියන්නේ දැන් නලින් බණ්ඩාරේ කතාවෙන් කිව්වද පරණ එකක් මේක පරණ වර්ෂන් එකක් මේක වයිපරේ වැඩ කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ වයිපරයක්වත් වැඩ කරන්නේ නැහැ මෙහෙමයි කියලා. දැන් අපි නිකන් සාමාන්‍ය උදාහරණයකට ගත්තොත් අපේ තියෙන ආර්ථිකෙත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. අපි ඔක ගෙදරකට ගත්තොත් ගෙදරකට වාහනයක් ඕන ගමනක් බිමනක් යන්න හෝ ඒකට. එතකොට අපි මොකද කරන්නේ? අපි ලෝකේ තියෙන සුඛෝපභෝගීම වාහනයද ගන්නෙ අපේ මට්ටමට අපිට දරන්න පුළුවන් දේද අපි ගන්නෙ. ඒක බොහොම සරලයිනේ. අන්න ඒ වගේම තමයි ලංකාවේ දැන් තියෙන ආර්ථිකෙත් එක්ක ශ්‍රී ලංකන් එක ගොඩ දාන්න ඕන නම් එතකොට අපි ගුවන් යානයක් ලබා ගත යුතුයි. ගුවන් යාන ලබා ගන්න ඕනනේ. මේක ලාභ ලබන ආයතනයක් හෝ අඩුම තරමින් මේක රෝල දාගෙන දුවන්න හරි. එතකොට ඒකට ගුවන් යානයක් අරගෙන තියෙනවා. මම ඒකයි කිව්වේ එතකොට මම අර ගෙදරට ආපු උදාහරණ ගන්න ගෙදරට තියෙනවා ගෙදර ආදායමත් එක්ක ෆිනෑන්ස් එකක් දාගෙන අපිට ගෙවන්න මොකද සාමාන්‍ය මාසෙකට ලක්ෂයක් එකමාරක් පඩි ගන්න මිනිහෙක් BMW එකක් ගන්න යන්නේ නැහනේ. එතකොට ඔහු ගන්නේ ඔහුට දරන්න පුළුවන් ගානක ෆිනෑන්ස් එකක් දාගෙන පොඩි ඇල්ටෝ එකක් මරුටියක් ඒ වගේ එකක් නේ. එතකොට ඒකම තමයි මෙතෙන්ද වෙන්නේ. රටේ ආර්ථිකය බිඳුවටම වැටලා. රටේ ආර්ථිකය බිඳුවටම වැටලා තියෙද්දි ලෝකේ තියෙන හොඳම එයාක්‍රාෆ්ට් එකක් අපිට ගන්න පුළුවන්ද බ්‍රෑන්ඩ් නිව්. කෙරෙන්නේ නැහනේ. හැබැයි එහෙම කියලා අපිට මේ ප්ලේන් එකක්
ගන්නේ නැතුව එයාලයින් එකක් ගොඩ දාන්න පුළුවන්. ඔය සරල සාමාන්‍ය දැනීම හරි විපක්ෂයේ අයට නැද්ද? මම මේ චෝදනාවක් කරනවා නෙමෙයි. මේ කරුණු අපි බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් නලින් බණ්ඩාර කියන කතන්දරේ මේක පරණයි. පරණ වර්ෂන් එක. ඔව්. එතකොට ඒක තමයි. නලින් බණ්ඩාරලා ආණ්ඩුවේ සල්ලි වලින් VIP ජිප් අරන් පැද්දට සුඛෝපභෝගී V8 අරන් පැද්දට ඒකත් මහජන බදු මුදල්ලේ මේ තීරුබදු රහිතවනේ. හැබැයි රටේ සාමාන්‍ය මිනිසුන්ට ඒ තත්ත්වේ නෑනේ. මොකද ඔය රටේ ඔය එයාලයින් එකේ ණයක් ගෙවන්න දැන් මිනිස්සුන්ගේ බදු සල්ලි කියන්නේ ප්ලේන් එකක ළඟින් ගියපු නැති මිනිස්සු ඔය ණය ගෙවමින් ඉන්නවනේ. ඒකට නලින් බණ්ඩාරලාට ඒවා මතක් වෙන්නේ නැද්ද? මේක ගොඩ දාන්න මොකද UNPK කොහොමද තින්නේ විකුණුම් සංස්කෘතියනේ. එහෙනම් ඒක හින්දාද නලින් බණ්ඩාරලා මේ කොක්ක දාන්න හදන්නේ ආණ්ඩුවට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ වැඩපිළිවෙලක් යන්න try කරනවා. සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා අපිට බලන්න වෙන්නේ දැම්ම නෙමෙයිනේ. වැඩේ පටන් ගන්නකොටම මේ කැඩිලා මේක අතන කැඩිලා මෙතන කැඩිලා කියලා නෙමෙයිනේ හරියන්නේ. ඒකට පොසිටිව් ඒක දිහා බලලා මොකද මාකටිං වැඩකුත් කරා NPP එක අර මේ ලෝ ෆ්ලයින් එකක් එහෙම දාලා ඒක ට්‍රික්ස් ටුවරිසම් වලට මොනවා හරි කරන්න ඕනේ. එතකොට ලංකාවේ එයාලයින් එක ගොඩ දාන්න නම් ෆ්ලයිට් ගත යුතුයි. මොකද බෝට්ටු යවලා මේ එයාලයින් එකක් ගොඩ දාන්න බෑනේ. බෝට්ටුවේ මිනිස්සු යවලා එයාලයින් එකක් ගොඩ දාන්න බෑ. එයාලයින් එක ගොඩ දාන්න නම් ප්ලේන් එක මිනිස්සු යවලා ඕනේ සර්විස් එක දෙන්න. එතකොට මේ එයාලයින් එක මෙච්චර පාඩුනේ කොහොමද? ඔයාලට මතකයිද? හරිද? ඔය වයිපරේ කේස් එක හින්දාම අල්ලගත්ත හැකි නාමල් බේබි කියන දැන් වයිපරේ කිව්වම මොකද ක්ලීන් කරන එකක් නේ. වයිපරේ කිව්වම ක්ලීන් වෙනවා. එතකොට නාමල් බේබිගේ එක දේවල් ක්ලීන් කරගන්න ඔය එයාලයින් එකට සම්බන්ධ ගුවන් සේවිකාවක් ගුවන් සමාගමේ පඩි සහිතව නිදහස් කරගෙන මේ නාමල් බේබිගේ ක්ලීනින් වැඩවලට තියන් හිටියා වයිපරේ විදියට. වයිපරේ විදියට කියන්නේ වයිපරෙන් කරන්නේ සුද්ධ කරන එකනේ ක්ලීන් කරන එක. එතකොට මේ දේශපාලන කටයුතු වලට එතකොට ඒව නෙමේද දැන් මේවට වග කියන්න ඕනේ. ඊට පස්සේ නිශාන්ත වික්‍රමසිංහලා ඒ ගත්ත වැරදි තීරණ ෆ්ලයිට් වගේක් ගේනවා කියලා ඩොලර් බිලියන ගානක ඒක වංචාව කරලා අන්තිමට ඒවා ගෙවන්න නැතුව ඉඳලා අන්තිමට ලන්ඩන් වල නඩු තීන්දුව පවා හම්බුණා මේක මූල්‍ය වංචා සිද්ධ වුණා කියලා. එතකොට ඒව නෙමේද ශ්‍රී ලංකන් එක කඩා වැටුනේ. දැන් එතකොට කඩා වැටුණු ශ්‍රී ලංකන් එක සමස්ත රටත් එක්කම කඩා වැටලා තියෙන ශ්‍රී ලංකන් එක රටත් විදිහට ගොඩ දාන්න උත්සාහයක් කරමින් පවතිනවා. ඒ කියන්නේ හොර මැර ජඩකම් ඔන්න අත්අඩංගුවට ගනිමින් නඩු තීන්දුව ලැබෙමින් වැරදිකාරයෝ සිරගත කරමින් යනකොට ඒක විතරක් කරලා මදි කියලා ජනතාව කියනකොට මේක ක්‍රියාවලිත් මොනවා හරි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නැහනේ. ඒක ඉතින් NPP එක එකරත් වක් කියන්නේ මොකද කිව්වා වුන් කිව්වා උගන්ඩාවේ සල්ලි තියෙනවා අරන් ඇවිල්ලා මේක ගොඩ දාන්න පුළුවන් කියලා. ඒක ප්‍රැක්ටිකල් නැහැ කියලා දැන් ඒගොල්ලෝ පිළි අරන් තිනවනේ. ඒගොල්ලෝ දන්නවනේ උගන්ඩාවේ සල්ලි ගෙන්නේ දෙයක් නැහැ කියලා. තියනවද නැද්ද කියලා දැන් මොකද ඒ දවස්වල කිව්වේවනේ. එතකොට එහෙමනම් මේ ක්‍රියාවලිය ඇතුලේ එයා ලංකා එක මේ ක්‍රියාවලිය ඇතුළෙන්ම තමයි කිසියම් මට්ටමකට අපි කියන්නේ පුල් ක්ලීන් කරලා මේ ඔය ඇමරිකන් ඩොලර් ගානම කෙවලා ණය නැතුව ප්‍රොෆිට් ලබන ආයතනයක් කියලා ගේන්න මාසෙන් දෙකෙන් හෝ අවුරුද්දෙන් දෙකෙන් පුළුවන් කියන සංකල්පේ අපි නැහැ. හැබැයි මේකේ සේවකයෝ ඉන්නවා නඩත්තු වෙනවා. මේක කිසියම් තැනකට ඒ කියන්නේ අඩුම තරමින් අර අපි ගෙවල් වලත් කරන්නේ. හරි වාරිකෙත් ගෙවාගෙන හරිද? දවසේ කාලත් බීලා ෂේප් එකේ ගෙවලා දාන්න පුළුවන් ලෙවල් එකකට. ඒ කියන්නේ ශ්‍රී ලංකන් එක පාඩුමත් නෙමේ ලාභත් නැහැ පාඩුත් නැහැ. නමුත් මේක ගෙවාගෙන යන්න පුළුවන් සාමාන්‍ය තැනකට. අර අපි කියන්නේ හිර වෙන්නේ නැතුව මේක ගොඩ දාන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේකේ ටුවරිසම් සහ මේ පැසෙන්ජර් සර්විස් එක හරහා මේක දියුණු කරන්න ඕනේ. එතකොට දැන් බෝඩ් එක ඩිසිෂන් එකක් ගන්නවා නම් මේක දියුණු කරන්න අපිට ගුවන් යානා මදි. එතකොට කල්බදු වලින් මේක ගුවන් යානයක් ගන්න ඕනේ. එතකොට අන්න ඒක තමයි මම කිව්වේ අන්න එතකොට අපි බලන්න ඕනේ අපේ බජට් එක කීයද. එතකොට ඒ බජට් එකට කණ්ඩායමක් ගිහිලා ඒ අදාළ ගුවන් සමාගම් එක්ක ඒවා පරීක්ෂා කරලා බලලා ගේනවා. අන්න එතකොට ඔය වයිපරේ වැඩද නැද්ද කියලා ඒගොල්ලෝ බලන්න ඕනේ. ඒකයි මම කිව්වේ වයිපරේ මේ කැඩිලාද වයිපරේ
කඩාගෙනද කියලා මං අහුවේ. ඒකයි. මොකද ලංකාවට එනකොට මොනවා හරි වුණාද කියලා. ඒක ඒගොල්ලන් දන්නේ ටෙක්නිකල් ප්‍රශ්නයක් නිසා. ඒක ටෙක්නිකල් අපිට කතා කරන්න බෑ. මොකද අපි ඒ පිළිබඳ විශේෂඥයෝ නෙමෙයිනේ. හැබැයි ඔතන කියන්නේ වයිපරේ වැඩ කරේ නැහැ කියලා වෝටර් සැලියුට් එකේ යන්නේ. ඒක තමයි ඊළඟ කාරණාව. කොහොමත් ගුවන් යානයක් ලංකාවට ඕනෑම එයාපෝට් එකකට ඉස්සෙල්ලාම එනකොට අර මේ ජල පහරවල් දෙකක් ගහලා ඒක පිළිගන්නවා. ඒක සාම්ප්‍රදායයි. එතකොට ඒකෙදි ඕනෑම කෙනෙකුට අපිට හිතන්න පුළුවන් එක්ක නියමුවා ඒක වයිපරේ ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි නොකර ඉන්නත් පුළුවන්. මොකද ඔහු දන්නවනේ මේ අනෝරාවැස්සක් නෙමෙයිනේ. අර එන චුට්ටට විතරයි ඒක ක්‍රොස් වෙන ටිකට විතරයි වතුර ටික වයිපරේට වැටෙන්නේ. මේ වින් ස්ක්‍රීන් එකට වැටෙන්නේ. එතකොට ඒ වයිපරේට වතුර ටික වැටුණු ටිකට සමහරට නියමුවාට හිතුණා නම් මා වයිපරේ ඕනේ නැහැ කියලා ඒක නොදා ඉන්න පුළුවන්. ඒකයි දැන් ඔය කිසිම දෙයක් දන්නේ නැතුව වයිපරේ වැඩ නැහැ කියලා නලින් බණ්ඩාර කිව්වේ කොහොමද? ඕකේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමුකෝ මංගාව මොකක් හරි තියෙනවා. මංගාව ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් හරිද? මම අනිත් පැත්තට හිතනවා අරුගාවත් ඒක වැඩ කරන්න හොඳ නැහැ. නිකම් අර පොඩි කුවක කෑල්ලක්. නලින් බණ්ඩාරගෙත් වයිපරේ වැඩ කරන්නේ නැද්ද දන්නේ නැහැ. ඒ හින්දා ප්ලේන් එකෙත් වයිපරේ වැඩ කරන්නේ නැහැ. මගේ එකත් වැඩ කරන්නේ නැහැ. මම නිකන් හිතා දාගන්න අපු අර ලංකාවට අලුතෙන්ම ගෙනාපු ෆ්ලයිට් එකෙත් වයිපරේ වැඩ කරන්නේ නැති එකේ මගේ වයිපරේ වැඩ කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ කියලා වගේ හිත හදාගන්න කිව්වත් දන්නේ නැහැ. මොකක් රවුලක්ද? දැන් නෑ වයිපරේ කිව්වේ නලින් බණ්ඩාරගේ කාර් එකේ වයිපරේ. වෙන වයිපර් ගැන හිතන්න එපා. හරිද? ඒකයි මම බැලුවා ඒක නිකන් එකපාරටම නිකන් කට්ටිය බලාගෙන හිටියා නෑ. නලින් බණ්ඩාරගේ වාහනේ වයිපරේ ගැන මම මේ කතා කරේ. එතකොට තමන්ගේ කාර් එකේ වයිපරේ වැඩ කරන්නේ නැතිකොට ඒක හදාගන්න ටයිම් එකකුත් නැති වුණා කියමුකෝ. මේ ජනතාවට කරන්න තියෙන සේවයත් එක්ක. එතකොට හිතනවා අපෝ ශ්‍රී ලංකන් එකට අලුතෙන්ම ගෙනාපු ෆ්ලයිට් එකෙත් වයිපරේ වැඩ කරන්නේ නැති එකේ මගේ වයිපරේ වැඩ කරාම වැඩ නොකර හිටියාම මොකද වෙන්නේ? වගේ කියලා හිත හදාගන්න පාර්ලිමේන්තුව ඇතුලේ කිව්වද දන්නේ නැහැ. දැන් එහෙම තියෙනවානේ පොඩි පොඩි දේවල්. ඒ හින්දා අපිට අල්ලගන්න ඕන දේවල් ඕන තරම් විපක්ෂයට තියෙනවා. සූපින් කෑලි අල්ලගෙන ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න ඕනේ ප්‍රෙෂර් ගෲප් එකක් විදිහට අපිත් වැඩ කරනවා මාධ්‍ය කණ්ඩායම් වැඩ කරනවා විපක්ෂයේ වැඩ කරනවා ආණ්ඩුවට ප්‍රෙෂර් ගෲප් එකක් විදිහට වැඩ කරලා ආණ්ඩුවෙන් රජයට මේ රට හරි ට්‍රැක් එකකට ගන්න හරි රැක් එකකට දාන්න ප්‍රෙෂර් ගෲප් එකක් ඉන්න ඕනේ. හැබැයි මේ ප්‍රෙෂර් ගෲප් එක සාධාරණ ප්‍රෙෂර් ගෲප් එකක් වෙන්න ඕනේ. සාධාරණ විවේචනයක් වෙන්න ඕනේ. අපි දැක්ක ලුණු ප්‍රශ්නේදී ආණ්ඩුව විවේචනය කරනවා. ඔව් ලුණු ප්‍රශ්නේදී ආණ්ඩුව විවේචනය කළ යුතුයි. ඒක මගේ සාධාරණ විවේචන. ආණ්ඩුව එක බාර ගන්නවද නැද්ද කියන එක වෙනයි. හැබැයි සාධාරණ විවේචනයක් අපිට කරන්න පුළුවන් සහ අපිට කරන්න අයිතිය තියෙනවා සහ ඒ ගැන යුතුයකමක් තියෙනවා පුරවැසියෝ විදියට ඕනෑම කෙනෙකුට. හැබැයි නිකම් දේශපාලන තක්කඩිකම් වලට විවේචන කරනවා නම් ඒ කියන්නේ අන්න ඒක තියෙන්නේ එතන තියෙන්නේ දේශපාලන ගේම් දේශපාලන ඩීල්. ඒකයි විපක්ෂයක් විදියට වගකිය යුතු විපක්ෂයක් විදියට ඇත්තටම ඔය එයාක්‍රාෆ්ට් එකේ සහ එයාලයින් එකේ අල්ලගන්න ඊට වැඩිය දේවල් තියෙනවා විපක්ෂයේ කතා කරනවා නම්. මොකද මේගොල්ලෝ ආවෙම හොරු අල්ලනවා කියලා. ඕකේ හොද්දටම තියෙනවා පරීක්ෂණ කරනවා නම් ශ්‍රී ලංකන් එක ගැන වෙනම පරීක්ෂණ කණ්ඩායමක් දාලා අල්ලලා ඉරේ දාන්න ඕන තරම් ශ්‍රී ලංකන් එක ඇතුලේ ඉන්නවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒව ගැන කතා කරන්න ඒව කතා කරාම මේ මිනිස්සුන්ට කෙලවෙනවනේ. උඹත් සම්පත් මොනවා කියනවද දන්නේ යකෝ. ඒකට කෙලවෙන්නේ අපිටමනේ කියලා හිතනවාද? ඒකයි මං කිව්වේ. කතා කළ යුතු කතා කරන්න ඕනේ. මාත්‍රිකා ඕන තරම් තියෙද්දි හරිද? අන්තිමට වයිපරයක් වගේ දෙයකින් නම් විපක්ෂය මේක අල්ලගන්න හදන්නේ. ඒක තමයි විපක්ෂය කරගන්න ලොකුම අපරාධය. මොකද ආණ්ඩුවට පීඩනයක් දෙන්න ඕන තරම් කරුණු තියෙනවා. මේ වගේ සුළු දේවල් වලින් ආණ්ඩුව කරන්න හදන හොඳ වැඩ. ඒ කියන්නේ ශ්‍රී ලංකන් එක ගොඩ දානවන රටක් විදියට අපිටනේ හොඳ. මොකද ලෝකේ එයාලයින් ශේෂ්ත්‍රයේ ශ්‍රී ලංකන් එයාලයින් කිව්වම පිළිගැනීමක් තියෙනවා. හොඳ ස්ථාවරත්වයක් තියෙනවා. ඒක දැන් කිසියම් විදිහකට බිඳ වැටලා තියෙනවා. ඒක නමුත් තැනකට ගෙනල්ලා අපිට ඔය ලෝකේ එමිරේට්ස් වගේ එයාලයින් එකක් දැන් එමිරේට්ස් සිංගප්පූර් වගේ කිව්වහම එයාලයින් එකකට තියෙන පිළිගැනීම අපිට එතෙන්ට යන්න බැරි වුණත් අපිට try එකක් දෙන්න පුළුවන් නම් අපිට ඒ විදිහට ෆ්ලයිට් ගෙනල්ලා මේක හරි මැනේජ්මන්ට් එකකට දීලා මොකද සභාපතිවරයා ඉස්සෙල්ලා කිව්වා පඩි ගන්නෙ නැහැ. ඔහු පඩි ගන්න නැතුව ඒක සත්භාවයෙන් වැඩ කරනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මාලිමා රජය විසින් ඔහුගේ සහයෝගයක් විදිහට. එතකොට හැබැයි සමහර කණ්ඩායම් කියන ඒක ඇතුලේ පොඩි ගේම් තියෙනවා කියලා. ඒක තවම අපිට එළිය වෙලා නැති නිසා මොකුත් ලොකුවට කියන්න බෑ. මොකද්ද කියලා. නමුත් ඔහු දැනට පඩි ගන්නේ නැතුව සත්භාවයෙන් වැඩේ කරන්නේ. එතකොට ඔහු ඒක සංවර්ධනය කරන්න උත්සාහ කරන වෙලාවට ඒ වගේ නිලධාරී කණ්ඩායමකට මූලික සහයෝගයක් දීලා මම කියන්නේ මේවා
මිනිස්සු අතරට තරන් ගිහිල්ලා මේ වැඩේ මෙන්න මෙතන පොසිටිව් යනවා. ඉතින් ඒ හින්දා අපි මේකට සපෝට් එක දීලා අපි බලමු වැරද්දක් වුණොත් මං කියන්නේ වයිපරේ වගේ වැරදි නෙමෙයි. නියම වැරද්දක් වුණොත් මොකද ඕන තරම් වැරදි තියෙනවා. මං කිව්ව එකයි නාමල්ගේ වයිපරේ අර එයා මේ හොස්ටර් කෙනෙක් රිලීස් කරගෙන පඩි අරගත්තේ. අන්න ඒ වගේ වැරදි නම් අපිට එලිපිට විවේචනය කරලා ඒවා ප්‍රෙෂර් කරලා ආණ්ඩුවට ඒවා අල්ලන්න කියලා. අන්න ඒ වැඩ ටික. ඇත්තටම නලින් බණ්ඩාර ඕක කිව්වනම් හරි ගෙනාපු එක හොඳයි ෆ්ලයිට් එක. ඕනම් විහිළුවෙන් වයි කිව්ව හැකි වයිපරේ වැඩ කරේ නෑ. ඒක කමක් නෑ කියවුකෝ. හැබැයි ඕක ඇතුලේ වයිපර් තියන් හිටපු නාමල්ලා වගේ මිනිස්සුන්ගේ පරීක්ෂණ කෝ කියලා ඇහුවනම් අන්න නලින් බණ්ඩාර ඔයා ග්‍රේට්. මොකද ඔයාට අල්ලගන්න තිබුණා ඕන තරම් එයා ලයින් එකේ තැන්. ඔයා අල්ලගන්න නැතුව අන්තිමට වයිපරයක් අල්ලගත්තා. ඒක තමයි අවුල. ඉතින් ওই ටික තමයි මට අද කියන්න වෙලා තිබුණේ. ඉතින් එන්න අයම් සම්පත් YouTube channel එකත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක අපිට කෝල් එකක් දෙන්න. WhatsApp එකේ මැසේජ් එකක් දාන්න, කමෙන්ට් කරන්න. මේක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපිත් එක්ක කතිකාවතක් ගොඩනගමු. අද හවසට තව විශේෂ එළිදරව්වක් කරනවා අපි. අපි ඔයාලට වැඩ සටහනක් කළා ප්‍රෝකයා වංචාව පිළිබඳ, පිරමීඩ් ජාවාරම් පිළිබඳ. පිරමීඩ් ජාවාරමේ දේශපාලන සම්බන්ධතාවයක් තියෙනවා. අපි අද හවස 5ට ඒ වැඩ සටහන අපේ YouTube channel එකේ දානවා. ඔයාලා ඒකත් බලන් ඉන්න. ප්‍රෝකයා ආයතනයත් එක්ක දේශපාලඥයෙක් ඩීල් එකක් ගහලා තියෙනවා. ඒ ගැන පොඩි හෙළිදරව්වක් අද හවස 5ට අපි අපේ channel එකේ කරනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන පුරුදු විදිහට හෙට උදේ හම්බෙමු. ජය වේවා.